අද අපි මැදවච්චි යන්න ලෑස්ති. යන්න මගෙත් එක්ක. ඔන්න අපි දඹුල්ලේ දැම්මා පාරට. මං ඉතින් කොහෙ ගියත් යන්නේ ලංකාවේ උඩ පැත්තට තමයි. ලංකාවේ පහළ පැත්තට යනවා අඩුයි. මං එහෙට වඩා සමේට තමයි බලන්න පුළුවන්. කොයි පැත්ත බැලුවත් කොළම කොළ පාටයි. කාර් එක ඉතින් පාත හින්දා ලස්සනට පේන්නේ. ඔන්න ඔය අසපුවට තමයි අපි යන්නේ. අපි යන්නේ මේකේ අපි කුටියක් හදනවා. ඒකේ වැඩ දැන් සෑහෙන දුරට ඉවරයි. පොඩි වැඩ වගේක් තියෙනවා. කට්ටිය වැඩ කරන අපි පොඩ්ඩක් ඒක චුට්ටක් බලලා ඉන්න යන්නේ කොහොමද වැඩ වෙන්නේ කියලා. යංකෝ ඇතුළේ ලස්සන කැලයක් ඇතුළේ කුටි තියෙන්නේ ලස්සන. මට අවසර දුන්නොත් ඇතුළට ගිහින් පෙන්නන්න. මේ අසපුවට කියන්නේ ගෝසිංහ වනාරණ කියලා. මට චෙරි ගහක් හම්බුණා. ඕගොල්ලෝ නම් පන්සල් වත්තේ තියෙන දේවල් කන්න එපා හොඳේ. මමත් කෑවට පස්සේ තමයි දන්නේ හොඳ නැහැ කියලා. අයි කන්නේ මම. ඔන්න ඔතනින් තමයි කුටි පටන් ගන්නෙ. එහෙම ගෑනු අයට යන්න දෙන්නේ නැහැ. අර විශේෂ අවසරයක් වුණ අර අපි කුටිය හදන හින්දා අපිට එතනට යන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි පාරවල් ඇතුලේ තියෙන්නේ. එක එක කුටි වලට පාරවල් එක එක පැති වලින් තියෙනවා. ඈතට තියෙනවා. මේ තියෙන්නේ අපි හදන කුටිය. මේගොල්ලෝ කුටිය හදනකොට මේ සීට් වහන්නේ උළු වහන. මම හිතන්නේ මේ පැත්ත රස්නේ නිසා වෙන්නේ නැති. තාම බිම ටයිල් අල්ලන්න දෙනවා. බාත්රූම් එක හදන්න තියෙනවා. එතකොට සෑහෙන්න ඉවරයි වැඩ. මෙහෙට රැයට අලි එනවලු. මෙහෙටත් එනවලු. ඔතන මට වීර ගහක් හම්බුණා. මං හිතන්නේ වීර ටිකක් අවුල ගත්තා. ඔගොල්ලෝ වීර කාලා තියනවද? මෙතන මේ බණුක ෆෝන් ගහක් තියෙනවා නේ ගෙඩි. හයි. මේ පන්සලේ ඉස්සරහා හරිය මේ තව සුද්ධ කර මොන හරි හදනවා. හැබැයි ඉතින් මේ ගස් කපන වැඩ නම් මං කැමති. සෝරි. මොකද්ද මං කිව්වේ? ගස් කපනවට මම කැමති නෑ. මහා කනදරා වැවද මොකද්ද? අපි පොළොන්නරුවට එන්න ආවේ. එනකොට අපිට පොඩ්ඩක් රවුන්ඩ් බෝඩ් එකකින් පාර පොඩ්ඩක් වැරදිලා කිලෝමීටර් 3ක් විතර ඉස්සරහට ගියා. ඊට පස්සේ මෙන්න මේ වැව හම්බුණා පාර දෙපැත්තෙම. ලස්සනයි. ඕක බලලා ඉතින් අපි ආවව හරවන් ගියා. මල්නේ නෙළුම්ද ආන්ගල් ගහත් ගන්න ගලක් ගන්න ඒ ගල ගන්න තමයි මම මේ නවත්තන්න එපා අයියා පිටිපස්සෙන් එනවා මේ පිටිපස්සෙන් ආව කියලා අපිට වැඩ නැහැ නවත්තන්න ඕ නෝ මෙතන මේ කට්ටිය කහවදන්න කසනයිද තමයි ඕනේ ලස්සන පාරක් නෙමේක ඒකනේ අපිට මගේ වෙනවද කලින් ටෑන් එකෙන් මෙහි ඇවිත් නැහැ නේ අපිනේ අපි හබරණේට යන ගමන් ඉන්නේ. මේ හරිය මොකද්ද කියලා ඔයාලා දන්නවද? ලස්සනයි මෙතන. මේ වගේ කන්දක් අහු වෙනවද හබරණ යනකොට? අපි මේ මරදම් කඩවල ඉඳන් යන්නේ හබරණේට. ඉතින් ටික තව වීඩියෝ එකකින් අරන් එන්නම්. පරිස්සමින් ඉන්න බයි. මම ෆලෝ කරන් යන්න හොඳේ.